ආයිබෝවන් ගම්පා මහනගර සභා පුස්තකාලයේ අපි ආරම්භ කරපු පොතකින් චිත්‍රණ වැඩසටහන යටතේ අපි සාකච්ඡා කරපු සාකච්ඡාවන්ට සාපේක්ෂව බලනකොට අද දිනේ තවත් විශේෂ සාකච්ඡාවක් කිරීම සම්බන්ධයෙන් තමයි අපි මේ සූදානම විශේෂයෙන් ගත්තාම අද දිනේ සඳහා පාදක වන කෘතිය සාකච්ඡා කරලා බලනකොට අපි සාමාන්‍ය පොතකින් චිත්‍රණ වැඩසටහනට සාපේක්ෂව ආරම්භ බලනකොට අපි මෙතෙක් කලින් කරපු වැඩසටහන් වලදී යම් විදිහකට යම් ආකාරයකට කියවා ගැනීම සම්බන්ධයෙන් වන යම් විදිහක දැනුමක් වගේම යම් රසවින්දනයක් ඒ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වුණාseම අද යම් ආකාරයකට කතා කරන කෘතිය කිසියම් ආකාරයකට දැනුම පැත්තේ විශේෂයෙන් ගත්තාම අද අපි ජීවත් වෙන සමාජ ක්‍රමයට සහ මේ සමාජ ක්‍රමයේ ඇති වෙ තිබෙන අසහනය සහ ඒ සමාජ අසහනයන් පිළිබඳව වන ඓතිහාසික කතා ප්‍රවෘත්තිය ඒ කියන්නේ කිසියම් විදිහකට මේ විදිහට මේ ආකාර සමාජය ගොඩනැගෙන කොහොමද කියන එක සම්බන්ධයෙන් වන හොඳ කෘතියක් අද අපි තෝරාගෙන තියෙනවා අද අපි සාකච්ඡා විදිහට විශේෂයෙන් ගත්තාම මේ කෘතිය පිළිබඳව සාකච්ඡා කරනකොට මේ කෘතිය පළමුව රචනා කරලා තියෙන හීබ්‍රු භාෂාවෙන් 2011ක් වගේ වන කාලයකදී පසු කාලයක 2014 වගේ කාලයකදී මේක ඉංග්‍රීසි පරිවර්තන සිදු කරනවා කොහොම නමුත් අපිට මේ පුස්තකාලය පොත ලබා ගන්නකොට 2020 මේ සම්බන්ධයෙන් සිංහල පරිවර්තනයක් කරන ප්‍රථම මුද්‍රණය හැටියට මේ සම්බන්ධයෙන් කටයුතු කරපු උපාලි රත්නායක මහත්මයා විශේෂයෙන් ගත්තාම අපි කලිනුත් මේ සම්බන්ධයෙන් උපාලි රත්නායක මහත්මයා කෘතියක් මේ සාකච්ඡා කළා පරිවර්තනයක් විදිහට. ඉතින් අද අපේ දිනේ අපි සාකච්ඡාවටපත් වෙන්නේ සේපියන්ලා නැමැති කෘතිය විශේෂයෙන් ගත්තාම යුවල් නොහා හරාරිගේ ඒ ලේඛකයාගේ කෘතිය තමයි අද දවසේ අපි සාකච්ඡාවටපත් වෙන්නේ. ඉතින් මේ සේපියන්ලා කියන කෘතිය සම්බන්ධයෙන් වන සාකච්ඡා පිළිබඳව කිසියම් ආකාරයක ප්‍රවේශයක් කරගන්නකොට කිසියම් විදිහකට මේ යුවල් නොහා හරාරිගේ මේ කෘතිය අපි සාකච්ඡා කිසියම් විදිහකට මගේ කියවීමට පාත්‍ර වෙන්න පෙර කිසියම් විදිහකට මේ සම්බන්ධයෙන් කරන සාකච්ඡාවක්. ඒ කියන්නේ කිසියම් විදිහකට අපි යම් මුලාශ්‍ර කියව ගන්නකොට මට මුණ ගැහුණා එක්තරා අවස්ථාවකදී කෘතියක්. ඒ කෘතිය තමයි විශේෂගත්තාම විශ්වවිද්‍යාලයේදී යම් ආකාරයකට අධ්‍යයන කටයුත්තකදී මට මුණ ගැහිච්ච පොතක් මේක. ඒ කෘතියට සාකච්ඡා කරන කාරණයක් තමයි මේ පවුල පිළිබඳව වන සාකච්ඡාව. විශේෂයෙන්ම අපි දන්නවා පවුල පෞද්ගලික දේපල සහ රාජ්‍ය උපත නැමැති කෘතිය ෆ්‍රෙඩරික් එංගල්ස්ගේ. ඒකත් 1884 දී කෙරෙන මේ පළමු මුද්‍රණයේ සාකච්ඡාවකදී කියවෙච්ච කාරණයක්. ඒ කියන්නේ අපි සාමාන්‍ය අපි මේ වර්තමාන ජීවත් වන මිනිසා මේ මිනිසාගේ සාමාන්‍ය ගත්තාම මේ මානව ප්‍රජාවේ ඓතිහාසික පළමන ආකෘතිය පිළිබඳව වන සාකච්ඡා. කියන්නේ ගණේ ගෝත්‍රය පිළිබඳව වන සාකච්ඡාවක් කරලා තිබුණා. කෘතිය විශ්ින් ගත්තාම මෙහිදී එංගල්ස් පාවිච්චි කරලා තිබුණා ඊට පෙර ඒ කියන්නේ සමාජය පිළිබඳව සාකච්ඡා කරන පවුල පිළිබඳව පළමුව සාකච්ඡා කරපු මෝගන්ගේ සාකච්ඡාවක් අරගෙන මෝගන්ගේ පෙළගැස්වීම කියන්නේ මෝගන් ඉදිරිපත් කරපු දේ කිසියම් ආකාරයකට පෙළගැස්වීමක් කරලා එංගල්ස් විසින් රචනා කරලා තිබුණා. කිසියම් විදිහකට මේ පවුල පෞද්ගලික දේපල සහ රාජ්‍ය උපත කියන කෘතිය ඇතුලේ කිසියම් ආකාරයකට ගණේ ගෝත්‍රය වන ඒ කියන්නේ ප්‍රාථමික සමාජ අවධිය කිසියම් විදිහකට ලේඥාතීත්වය මත පදනම් වෙච්ච වංශයක් කියන කාරණේ මත සමාජ ඒකරාශී වෙච්ච තත්ත්වයක් තමයි කෘතිය සාකච්ඡා කරන්නේ. යම් ආකාරයකට යම් අවස්ථාවකදී මේ සමාජයේ පැවතිච්ච වංශය පිළිබඳව වංශයේ පැවතිච්ච ආධිපත්‍යය කිසියම් ආකාරයකට පෞද්ගලික දේපලකරණය පැමිණීමත් සමගම කිසියම් ආකාරයකට වෙනස් වීමකට භාජනය වෙලා ඒ වෙනස් වෙච්ච සමාජ ක්‍රමය කිසියම් ආකාරයකට වහල් සමාජයක් බවට රූපාන්තරණය වීම සහ මේ සාකච්ඡාව ඉදිරි වර්ධනයක් ලෙස ඒ කියන්නේ ඓතිහාසික භෞතිකවාදී සාකච්ඡා කරන ආකාරයකට ඒ කියන්නේ මිලකට වැඩවසම් සමාජ ක්‍රමයකටත් පසුව ධනවාද සමාජ ක්‍රමයකටත් ගමන් කරා කියන මෙන්න මේ කියන ඓතිහාසික ක්‍රියාවලිය පිළිබඳව ප්‍රාථමික කියවා ගැනීමක් ඒ කෘතියට කියවා ගන්න පුළුවන් වුණා. වගේම එවැනිම ආකාරයේ සාකච්ඡාවක් අද මේ කෘතිය පාදක කරගෙන සාකච්ඡා කරන නිසාම මට තවත් සුචිතන් කියවා ගන්න පුළුවන් වුණ කෘතියක් තමයි රෝහණ විජේවීර අති රචනා වෙච්ච කෘතියක්. ඒ කියන්නේ එතුමා රචනා කරපු ද්‍රවිඩ වීලමට සුදුම කියන කෘතිය. ඒ කෘතියේදී කිසියම් විදිහකට මේ මානව ප්‍රජාවේ ඓතිහාසික ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමකත් මෙන්න මේ කියන ගණේ ගෝත්‍රයෙන් තම සාකච්ඡාවක් කිසියම් විදිහට සාකච්ඡා කරලා තුමා ඒ කියන කෘතිය ඇතුලේ. එතකොට දැන් ඔය කියන දැනුමත් එක්ක කිසියම් විදිහට ගමන් කරනකොට 2019 වගේ කාලෙකදී මට සාමාන්‍ය තව සුචි කෘතියක් වුණ ගැහුණා. ඒ තමයි මගේ ලෝකෙන් පසු ලෝකය කියලා කෘතියක් රචනා කරනවා. මම හිතන්නේ පොත ලියද්දී කටයුත්තට මම සහභාගී වුණා මහේෂ් අපුගොඩ මහත්තයාගේ. ඉතින් ඒ කියන කෘතිය තුලත් කිසියම් ආකාරයකට මෙන්න මේ කියන කෘතිය සම්බන්ධ වුණ යම් ආකාරයක පෙර නිමිත්තක්. විශේෂයෙන් ගත්තාම 1990 වගේ කාලෙක ඉඳන් ලංකාවේ සාමාන්‍ය සාකච්ඡාවක් මූලික වශයෙන් මට කියව ගන්න පුළුවන් වුණා පශ්චාත් නූතනවාදයෙන් නමින්. ඉතින් පශ්චාත් නූතනවාදයෙන් නමින් වල සාකච්ඡාවේදී මෙන්න මේ කියන ආකාරයේ යම් ආකාරයකට මේ කියන කෘතියට අදාළ කරගත්ත යම් තොරතුරු සාකච්ඡාවන් කෙරලා තියෙනවා. එතකොට
කිසියම් විදියකට අද අපේ මේ සාකච්ඡාවට වාචනය කරන එක මේ සේපියන්ලා නැමැති කෘතිය. ඒ කියන්නේ මිහිතලයේ උරුමයටගත් මානවයාගේ වංශ කතාව කියන මෙන්න මේ කියන කෘතිය මේකේ පිටපත් සංඛ්‍යාවසෙන් ගත්තොත් එමු සාමාන්‍ය 2021ක් වගේ කාලයක් යනකොට මේක පිටපත් අල වෙලා තිබුණා මිලියන 23ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ අපේ රටේ ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් පිටපත් වශයෙන් ගත්තොත් එමු මේකේ අල වෙලා තියෙනවා මේ වෙනකොට. එතකොට අපි තේරුම් ගන්න කාරණයක් තමයි මේ සා විශාල කෘතියක් සහ මේ වගේ වැදගත් වෙන කෘතියකින් කිසියම් ආකාරයක බුද්ධි කලම්බණයට කෙරෙන ආරාධනය අපි සලකාගෙන බලනකොට මට තවත් සුවිශේෂ වශයෙන් කියව ගන්න පුළුවන් කාරණා තමයි ආර්ථික ක්ලාක් මහත්තයාගේ රචනා කෙරිච්ච එස්.එම්. බඳුසිල මහත්තයා පරිවර්තනය කරපු. ඒ කියන්නේ යම් ආකාරයකට විද්‍යා ප්‍රබන්ධ ගණනාවක් පිළිබඳ සාකච්ඡාවක්. ඒ කියන්නේ අනාගතයේ පැතිකඩක් නැමැති කෘතිය සාකච්ඡා කරලා බලනකොට කිසියම් විදිහකට මෙන්න මේ කියන කෘති වගේම යම් ආකාරයෙන් මේවා ඉදිරිපත් කරන නියම් දැනුම් පද්ධතියක් කිසියම් විදිහකට මගේ සුවිශේෂී අවධානයට පාත්‍ර වුණා. මම මේ කියන පරිසරය මේ කියන ආකාරයේ කෘති පිළිබඳ සාකච්ඡාවක් කරමින්ම මම මේ කතාවට ප්‍රවිෂ්ඨ වෙන්න හේතුවක් වුණේ මෙන්න මේ කියන සේපියන්ලා කියන කෘතිය පිළිබඳව තේරුම් ගැනීම සඳහා මෙන්න මේ කියන මූලාශ්‍ර යම් ආකාරයකට මට වැදගත් වෙච්ච නිසා. ඉතින් කොහොම නමුත් අද සාකච්ඡාවේ කතා කරන මෙන්න මේ කියන සේපියන්ලා නැමැති කෘතිය පිළිබඳව වන මෙන්න මෙහෙම සටහනක් කරනවා ආරම්භයේදී. ඒ කියන්නේ ගින්දර අපට බලය දුන්නේය. ගොවිතැන තව තවත් කෑදර කළේය. මුදල් අපට අරමුණු දුන්නේය. විද්‍යාව අප බිහිසුණු මාර්ග වර්ගයක් කළේය. දැන් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාව ඒ කියන්නේ කෘතිය ඒ කියන්නේ හීබ්‍රු භාෂාවෙන් පළවෙච්ච පළවෙනි කෘතියේදී මෙන්න මේ කියන හැඳින්වීමේ ඡේදෙදී මෙන්න මේ කියන කාර්ය සඳහන් කරනවා කියලා කියනවා හරාරි විසින්. ඒ කියන්නේ ගින්දර අපට බලය දුන්නේ. කිසියම් විදිහකට මේ කෘති ප්‍රම සාකච්ඡා කරනකොට මේ පිටට ගින්දර ලබා ගැනීම සම්බන්ධව මට කියවා ගන්න පුළුවන් වුණා යම් මූලාශ්‍රයක්. ඒ කියන්නේ ග්‍රීක සාහිත්‍ය සාකච්ඡා කරන ප්‍රොමීතියස් විසින් කිසියම් ආකාරයකට අපේ මෙහි පිටට ගින්දර ගෙනාව කියලා කිසියම් ආකාරයක මිත්‍යා කතාවක් මට කියව ගන්න පුළුවන් වුණා. එෙහිදී ඉදිරිපත් කරපු කතාව විස්තර කරන කාරණයක් තමයි කිසියම් විදිහකට සීතලයේ හිටිය මිනිසයාට උණුසුම ලබා දීම වෙනුවෙනුත් අඳුරේ හිටිය මිනිසයාට ආලෝකය ලබා දීම වෙනුවෙනුත් ඒ වගේම අමුමස් ඒ කියන්නේ පරිභෝජනය කරපු අයට කිසියම් විදිහකට පුරුෂ ආහාර ගැනීමේ වෙනුවෙනුත් මෙන්න මේ කියන ගින්දර මේ පිට ගෙනාවා කියලා තමයි ඒ කියන මිත්‍යා කතාවේදී ග්‍රීක මිත්‍යා කතාවේදී අදහස පාඩපත් වෙන්නේ. කොහොම නමුත් ඒට එහා ගිය කිසියම් ආකාරයකට මානවයාගේ ඒ කියන්නේ මෙන්න මේ සේපියන්ස්ලා හෝමෝ සේපියන්ස් කියලා කියන අපේ මේ ආදිතම මානවයාගේ පිළිබඳ සාකච්ඡාව කිසියම් ආකාරයකට නොදියුණු අවධියක ඉඳලා කිසියම් ආකාරයකට යම් සමාජ අවතීන් පසු කරනකොට ඒ ඇති වුණු තත්ත්වයන් පිළිබඳව කරන කටසටහනක් හැටියට තමයි මට මෙන්න මේ කියන කාරණේ කියව ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ නැවත වතාවක් මේ කාරණේ ගැන ස්මරණය කළොත් එහෙම ගින්දර අපට බලය දුන්නේය. ගොවිතැන අප තව තවත් කෑදර කළේය. මුදල් අපට අරමුණු දුන්නේය. විද්‍යාව අප බිහිසුණු මාර්ග වර්ගයක් කළේය. මේ සාකච්ඡාව වර්ගන බලනකොට මෙන්න මේ කියන සේපියන්ලාගේ කිසියම් ආකාරයකට යම් දියුණු අවධියක අපි මේ වෙනකොට අපි ඉන්නවා කියන කාරණාව තමයි මගේ සාමාන්‍ය වටහා ගැනීම. මට මතකයි මම 80 දශකයේ ඉපදිච්ච කෙනෙක් නිසා එක්තරා කාලෙක අපේ 80 දශකයේ යම් විදිහකට ජනප්‍රිය වෙච්ච සිනමා පටයක් තමයි නයිට් රයිඩර් කියලා කියන්නේ. නයිට් රයිඩර් කියන ඒ කියන කතාමාලාව අපි අපි සාමාන්‍ය රූපවාහිනිය නරඹනකොට අපේ ගෙදර ඉඳගෙන අපි හිතුවද කවදාවත් එවැනි ආකාරයේ නියමෝන් රහිත ඒ කියන්නේ ධාවනය කරන්න පුළුවන් වාහන හදන්න පුළුවන් කියලා. සහ මට තව සුවිශේෂී වශයෙන් මට සීකත් වෙන කාරණයක් තමයි ජුරාසික් පාක් කියන චිත්‍රපටය ආපු වෙලාවේ අර කිසියම් විදියකට අර තියෙන අතීතයේ තිබුණ යම් ආකාරයකට මේ ඩයිනෝසිරස් කෙනෙක්ගේ සම්බන්ධයක් තිබුණ ඒ යම් ආකාරයකට රුධිර සාම්පලයක් අරගෙන ඒ රුධිර සාම්පලය වැඩි දියුණු කරලා කිසියම් විදියකට නැවත වෙන සතුන් නිපදවන්න පුළුවන් කියලා යම් ආකාරයකට සිනමා පටය කතා කරනකොට අපි විශ්වාස කළාද මේ මොහොත වෙනකොට යම් ආකාරයකට මැමල්ස් ලගේ ඒ විදිහේ කිසියම් ආකාරයකට එම DNA අරගෙන යම් නැවත ඒ පිටපත් නැවත සජීවීකරණය කරන්න දරන උත්සාහය මෙන්න මේ වගේ ආරම්භ කරනකොට කිසියම් විදිහට අපි වගේ සමාජයකට මෙන්න මේ සාකච්ඡා එනකොට මෙන්න මේ සේපියන්ලාගේ මෙන්න මේ කියන කෘතිය කියවා ගැනීම මම විශ්වාස කරනවා කිසියම් ආකාරයකට යම් ආකාරයකට ජීවිතය පිළිබඳව යම් ආකාරයකට අනාගතය පිළිබඳව කිසියම් විදිහකට දියුණු අදහසක සාකච්ඡාවකට යාම සඳහා මේ කෘතිය කිසියම් ආකාරයකට ප්‍රයෝජනයක් බාටපත් වේ කියලා. ඉතින් ඒ නිසාම තමයි අද පොතකින් චිත්‍රකින් වැඩසටහනට මේ සේපියන්ස් කැමති කෘතිය අපි අද සේපියන්ලා කියන කෘතිය අපි අද සාකච්ඡා කරන්න කල්පනා කළේ. ඉතින් මේ කෘතිය කතා කරනකොට කිසියම් විදිහකට
යම් ප්‍රාථමික අවධියක ඒ කියන්නේ දඩයම් යුගය, ඉන්දේර යුගය, ගොවි යුගය මෙන්න මේ කියන ඒවාට ආවට පස්සේ ඒ කියන කාලවකවානුවක් පසුව ගොවිතන නිසා ඒ කියන්නේ ලාභ අපේක්ෂාවෙන් මිනිස්යා විසින් යම් ආකාරයකට මේ පරිසරයේ සිදු කරන වෙනස්කම් මෙන්න මේ කියන තත්ත්වයන් තුළ තියෙන මිනිස්යාගේ කියන්නේ වස්තු සම්භාරය නැත්තම් අතිරික්තය වැඩි කර ගැනීම සඳහා වන කෑදරකම නිසා පසුව ඒ තත්ත්වය කිසියම් ආකාරයකට සමාජ ව්‍යසනයන් දක්වා ගමන් කරන තරකට මිනිස්යාව ගෙන යනවා. වගේම තවත් අවස්ථාවකදී විශේෂයෙන් ගත්තාම කාර්මික විප්ලවය පසුව සිදුවන තත්ත්වය තුළ ඒ කියන්නේ විශේෂයෙන් ගත්තාම යම් ආකාරයකට ඒ ඇතිවන නූතනත්වය ඒ කියන්නේ පැවති සාම්ප්‍රදායික තත්ත්වයන් ප්‍රතිවන නූතනත්වය පිළිබඳව සාකච්ඡාව. නූතනත්වය කිසියම් ආකාරයකට ධනවාදයේ කියන තත්ත්වයක් එක්කම ඒකිනෙකට වෙනස්ව ලෝකේ බිහි වෙනකොට ඒ බිහි වෙන තත්ත්වයන් පසු කාලයක ඉදිරියට ගමන් ගන්නකොට යම් මොහොතකදී මේ ධනවාදයේ තුලත් කිසියම් ආකාරයකට ඒ කියන්නේ කිසියම් ආකාරයකට මාක්ස් ඉදිරිපත් කරපු ආකාරයට ඒ කියන්නේ මාක්ස්ගේ විග්‍රහයට අනුව ගත්තාම කිසියම් ආකාරයකට යම් අවස්ථාවකදී ඒ පන්තියම තුල ඇතිවන අර්බුදය කිසියම් විදිහකට යම් ආකාරයකට පවත්නා වූ රාජ්‍ය නැමැති ආයතනය රාජ්‍ය කියන කාරණාව සමාජයෙන් ඉවත් කරන්නට හේතු කාරණයක් වෙනවා කියලා මාක්ස්ගේ යම් ආකාරයක පුරෝකථනයක් සිදු වුණා. එතකොට යම් ආකාරයකට අපි මේ සාකච්ඡා කරන මේ සේපියන්ස්ලා නැමැති කෘතිය කරගත්තාම මේකෙදි මේ මානව ප්‍රජාවේ ඓතිහාසික අවස්ථාවන් ටික මෙන්න මේ විදිහට එනකොට විද්‍යාව නැමැති ශාස්ත්‍රයට ආවට පස්සේ ඒ කියන්නේ මේ අද අපි ජීවත් වෙන යුගයේ සහ ඉදිරියට ඒමට නියමිත සියවස පිළිබඳව වන සාකච්ඡාව දිහා නම් බලනකොට කිසියම් ආකාරයකට යම් තැතිගම් වල සුළු සහ කිසියම් ආකාරයකට බුද්ධි කලම්බණේ වන සාකච්ඡාවක් ප්‍රමාණයක් මේ කෘතිය තුළ සාකච්ඡා කරනවා කියන එක තමයි මේ යුවල් නොආ හරාරගේ මේ සේපියන්ලා නැති කෘතිය සම්බන්ධයෙන් වන අදහස. ඒ කියන්නේ යම් විදිහකට අපේ සාමාන්‍ය ජන ජීවිතය අද මේ වෙනකොට කිසියම් ආකාරයකට අපේ වගේ රටක දිහා නැතුව කිසියම් ආකාරයකට දියුණු යුරෝපා රටක දිහා පල්ලා කල්පනා කරලා මේ තත්ත්වය තේරුම් ගන්න උත්සාහ කළොත් එහෙම අපිට පේන දෙයක් තමයි යම් ආකාරයකට මේ සේපියන්ලගේ මේ යම් ආකාරයක විකාශනය යම් අවධියකට ඇවිල්ලා තියෙන නිසා ඒ අවධිය තුල කිසියම් විදිහකට යම් පුද්ගල දැන් යම් විදිහකට අපිට යම් ආකාරයකට ධනවාදය සහ සමාජවාදය පිළිබඳ සාකච්ඡාව ඒ කියන්නේ 1991 වගේ කාලෙදී සෝවියට් සංඝ බිඳවැටීමත් එක්ක නැවත කිසියම් විදිහකට සාකච්ඡා වෙන පැත්තකට ගමන් කරනවා. එහිදී ඉතුරු වන සාකච්ඡා කියන්නේ ධනවාදී විසින් ඊට පසුව යෝජනා කරන තත්ත්ව. විශේෂයෙන් ගත්තාම අපිට කිසියම් විදිහකට යම් ආකාරයකට පොරොන්දු ප්‍රමාණයක් මේ සමාජය තුළ කිසියම් ආකාරයකට අපිට යහපත් සමාජයක් බිහි කරනවා කියලා ලබා දෙන පොරොන්දුව අපිට කිසියම් ආකාරයකට ඒ පොරොන්දුවට අපි යම් ආකාරයකට ගිවිසුම්ගත වුණාට අපිට පේනවා හැම විටම මේ තුල විශාල අසහනයක් මතුව පේන කාරණයක්. ඒ කියන්නේ විද්‍යාවේ දියුණුව යම් ආකාරයකට පුද්ගලයාගේ කටයුතු පහසු කරනවා කියලා කිසියම් විදිහකට අදහසක් ඉදිරිපත් කළා වුණාට යම් මොහොතකදී මේ தত্ত্বය පෙරලා මිනිස්යාටම යම් ආකාරයකට විශාල හිංසනයක් බිහි කර තිබෙනවා කියන කාරණාව තමයි වර්තමාන අපි භාවිතා බාට පත් වෙලා. දැන් විශේෂයෙන් ගත්තොත් මට මතකයි මේ කෘතිය එක තැනකදී සාකච්ඡා කරනවා යම් අනුතුරක් හේතු කොටගෙන 2001 වර්ෂයේදී කිසියම් ආකාරයකට කෘත්‍රිම ඒ කියන්නේ අපේ මේ සාමාන්‍ය ජීව විද්‍යාත්මක ශරීරයේම වගේ වන කෘත්‍රිම අතක් නිපදවීම සහ ඒ කියන අනතුරට පත්වෙච්ච කෙනාගේ අවශ්‍යතාවය වෙනුවෙන් බිහි කරපු ඒ කෘත්‍රිම දෙය පසු කාලයක මුළු මිනිස් ශරීරය දක්වාම ගමන් කරවන්නට නැත්නම් ඒ සම්බන්ධ වන සොයා ගැනීම පරිශ්‍රණ වලට යෑම තුල අපි දකින දෙයක් තමයි කිසියම් ආකාරයකට මීළඟ සමාජක්‍රමයන් වලදී අපිට දකින්න හම් වෙනවා කිසියම් ආකාරයකට දියුණු මානවයෙක් මේ දියුණු මානවයව කිසියම් ආකාරයකට පශ්චාත් මානවීය අවධියක් විදිහට අපිට තේරුම් ගන්න වෙන්නේ. ඒ කියන්නේ කිසියම් විදිහකට ධනවාදයේ විසින් ධනවාදයේ එක්තරා විදිහක එක්තරා අවස්ථාවකදී තීරණයක් ගන්නවා තමාගේ තියෙන නිෂ්පාදන ආයතන නැත්නම් තමන්ගේ ප්‍රොඩක්ෂන් මොඩල් එක ඒක තුලින් උපයන්න පුළුවන් උපරිමයකට ගියාට පසුව තවදුරටත් ඒ තිරටින් ලාභ උපයන්න බෑ කියලා. ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කරනවා මෙන්න මේ කියන ෆැක්ටරිස් වලින් එළියේ කිසියම් විදිහකට වෙනත් කලාපයන් වලට මෙන්න මේ කියන තමන්ගේ ලාභ රේට්ටු වැඩි කර ගැනීම සඳහා වන ආයෝජනයන් කරන්න. ඒ ප්‍රතිඵලයක් විදිහට සමාජ සංස්කෘතික තත්ත්වයට මේ කියන ලාභය උපරිම සඳහා වන කාරණාව මෙන්න මේ කියන සමාජ සංස්කෘතික තත්ත්වයට ඇතුළත් කිරීම නිසා කිසියම් විදිහකට අපේ ශිෂ්ටාචාරය අපි රැකගත්ත යම් දේවල් සමාජ කොන්දේසි මෙන්න මේ දේවල් කිසියම් විදිහකට ලාභයක් වෙනුවෙන්
යා ලාභයක් වෙනුවෙන් කිසියම් ආකාරයකට යම් රාමුගත කිරීමකින් ලාභ උපයන්නක දරන උත්සාහයේදී අපි දකින දෙයක් තමයි කිසියම් විදිහකට ඒ ශාස්ත්‍රයේ තේරුම් ගන්නත් නැවත සමාජ ක්‍රමයේ තුල යම් ආකාරයක සාකච්ඡාවක්. මම විශ්වාස කරන දේ තමයි ඒක යම් ආකාරයකට ධනවාදයේ සඳහා වන මීළඟ සම්බන්ධය හැටියට. ඒ කියන්නේ ධනවාදයේ මුල් අවධියේදී බිහි කරපු නූතනත්වයේ වෙනුවට ධනවාදයේ මීළඟ අවධිය සාකච්ඡා කරන කියන්නේ පශ්චාත් නූතන තත්ත්වයේ තුල මේක තේරුම් ගන්න උත්සාහ කරනකොට මම හිතන්නේ අප වගේ රටක සමාජයකට මම හිතනවා මේ සාකච්ඡාව බොහොම ගලපා ගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්න දෙයක් තමයි අද අපි ජීවත් වෙන සමාජ ක්‍රමයේ තුල කිසියම් විදිහට පුද්ගලයා කල්පනා කරනවා හුදකලා වෙන එක හොඳයි කියලා. ඒ කියන්නේ තව පුද්ගලෙක් සමග කිසියම් ආකාරයකට විචාරශීලී සම්බන්ධයකට යෑම තුල පසු කාලෙක අපි දකින දෙයක් තමයි සියලු සමාජ සම්බන්ධතා තුල පුද්ගලයා නැවත නැවත යම් පීඩාවටපත් වෙනවා. දැන් අතිශය පුද්ගලික සම්බන්ධයක් වන සාමාන්‍ය ලිංගික සම්බන්ධයට පවා මේ කාරණේ ගමන් කරලා තියෙනවා. ඒ කියන්නේ තමා සමග සම්බන්ධයට එන අනිකා මේ මුලින් ඇති කරගන්න සම්මුතීන් පසුව බිඳ දමමින් පාවා දෙමින් චපල ලෙස කටයුතු කිරීම කියන කාරණාවේදී මිනිස්සු කල්පනා කරනවා එතකොට කිසියම් විදිහකට මිනිස්යන් සමග ආශ්‍රයයට යාම කිසියම් ආකාරයකට අසහනයක් ගෙන දෙන්නේ. ඒ නිසා මෙන්න මේ කියන සේපියන් ලගේ తত্ত্বය ඒ කියන්නේ උපරිම වර්ධනයකට ආපු සේපියන් හෝමෝ සේපියන් ගත්තාම හෝමෝ සේපියන්ට සිදුවන දෙයක් තමයි දැන් මේ කියන தත්ත්වයට නැවත උත්තර හොයන්නේ කොහොමද? දැන් මේ කියන தත්ත්වයට උත්තර දෙකක් මේ වෙනවා. ඒ කියන්නේ වාස්තවික ලෝකයේ තුල ඒ කියන්නේ අපේ ශරීරයෙන් එළියේ තියෙන දැන් විශ්ින් ගත්තොත් මම දන්න දෙයක් තමයි සාමාන්‍ය කීවා ගැනීම වලදී මට මුණ ගැහිච්ච කාරණයක් තමයි එක්තරා මොහොතකදී ඩෙකාර්ඩ්ස් විසින් කිසියම් විදිහකට තමාගේ පුද්ගල ආත්මය සහ සබහාදහම කියනක වෙන් කරනවා. පුද්ගල ආත්මය සහ සබහාදහම කියනක වෙන් කරලා පෙන්නනවා. ඒ වෙන් කරපු එක ඇතුලේ කිසියම් විදිහකට යම් ආකාරයකට වාස්තවික ලෝකයක් කියන එක අපි තේරුම් ගන්න යනකොට මෙන්න මේකෙදී මෙන්න මෙතෙන්ට ආදේශකයක් විදිහට තාක්ෂණය යෝජනා කරන දෙයක් තමයි AI තාක්ෂණය. ඒතර ඒ ආකාරයට වාස්තවික ලෝකයේ AI තාක්ෂණය විසින් බාර ගන්නකොට AI රොබොටික්ස්ලා ඒ කාරණේ බාර ගන්නකොට කිසියම් විදිහකට තමගේ ආත්මයේ තත්ත්වයන් ටික මෙන්න මේක ඒ කියන්නේ අපි දන්න දෙයක් තමයි සාමාන්‍ය ආගමික විග්‍රහ නරකතොත් එහෙම. විශේෂයෙන් ගත්තාම බුද්ධ ආගම වගේ බෞද්ධ ධර්මයේ වගේ ඒ කියන්නේ දර්ශනයක් පිළිබඳව සාකච්ඡාවක් කිසියම්කට විධිමත් කරපු කෙනෙකුට කිසියම්කට බුදුන් වදාළ ධර්මයෙන් පැහැදිලි කරනවා නම් ඒ කියන්නේ තථාගතප්ප වේදිකෝ ධම්ම විනයෝ විවටෝ විචෝරවතින පටිච්චන්නෝ. ඒ කියන්නේ මගේ ධර්මය විචාරන්න තමයි මේක බබලන්නේ. දැන් ඉන් අදහස් වෙන දෙයක් තමයි කිසියම් ආකාරයකට විද්‍යාව දියුණු වෙන්න පිළිගත හැකි ආගමක් දර්ශනයක් බවට බුද්ධ ආගම බුදු ධර්මයේ පත් වෙනවා කියන කාරණාව. එතකොට එතෙන්දි පැහැදිලි කෙරුණු කිසියම් විදිහකට මේ බුදුන් වහන්සේ ධර්මයේදී පැහැදිලි කරනවා දැන් යම් ආකාරයකට මරණින් පසුව ඒ කියන්නේ මරණ කියන්නේ අපි ඕන කෙනෙක් ඉපදුනොත් මැරෙනවා. එතකොට ඒක සදාතනික සත්‍යයක් ඒක සත්‍යයක් වෙන බවට උන්වහන්සේ තමගේ ජීවිතයටත් ඒ කාරණා වනවා කියන කාරණාව අපිට යම් ආකාරයකට පෙන්වා දීපුම ශාස්ත්‍රවරයන් වහන්සේ නමක්. එතකොට යම් ආකාරයකට මේ තාක්ෂණික යුගය තුල කිසියම් විදිහට පුද්ගලයා අමරණීයත්වයටපත් වීම සම්බන්ධයෙන් මෙන්න මේ කියන තාක්ෂණික කාරණා පාවිච්චි කරනකොට කිසියම් ආකාරයකට පුද්ගල මතකයන් ඒ පුද්ගල මතකයන් කිසියම් ආකාරයකට බීකරයකට ගමන් කරලා බීකරය පෙරලා යම් ඉම්ප්ලාන්ට් කරොත් එහෙම කිසියම් නැවත මිනිස් ශරීරයක් කෘත්‍රිමව නිර්මාණය කරපු ශරීරයක් වෙතට ඒ පුද්ගල අමරණීයත්වයක් ලබා ගැනීම වෙනුවෙන් මේනොට පරීක්ෂණ පවත්වනවා. එතකොට අපි දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් දැන් නියුරලින්ක් වගේ පරීක්ෂණයකට ඉලොන් මස්ක් වගේ කෙනෙක් ගමන් කරනකොට අපි දකින දෙයක් තමයි ඒ තුල ඒ වගේ පරීක්ෂණන් වලට යනකොට අපි විශ්වාස කරන දෙයක් තමයි දැන් මේ ගවපු සීවස කියන කාරණා කියන්නේ 20 වන සීවස 21 වන සීවස සහ 22 වන සීවසට වගේ යනකොට කිසියම් විදිහකට සමහර විට අර ආතරසික් ක්ලාක් මහත්තයා කරම කලින් සඳහන් කරපු ආකාරයේ විද්‍යා ප්‍රබන්ධවල කියවන ආකාරයේ තත්වයකට ලෝකේ ගමන් කරනවා කියන එක මම හිතන්නේ තන්ත්‍රික තාක්ෂණයේ පියාවෙච්ච ආතරසික් ක්ලාක් මහත්තයා වරක් ප්‍රකාශ කළා 2000 වර්ෂයේ වනකට පෙම්වතා පෙම්වතියට ජංගම දුරකථනයෙන් අමතනවා කිව්වා මම හිතන්නේ ඒක කිසියම් ආකාරයකට හාස්‍යගෙන දෙන කරුණක් බවට පත් වුණා එදා සමාජය තුළ. නමුත් පසු කාලයක අද අපි දන්න දෙයක් තමයි අපි අත්දින තත්ත්වය තුළ ඒවා යථාර්ථයක් බවටපත් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන විදිහට ඉදිරිපත් කරපු සමහර දේවල් එතකොට යම් ආකාරයකට පුද්ගල විදිහට ගත්තාම ඒ කියන්නේ අපි තරම් ආකාර කිසියම් විදිහට මේවා නිකන් කියවා ගන්නකොට යම් පොතපතේ සඳහන් වන යම් ප්‍රලාප විදිහට සාමාන්‍ය කෙනෙකුට පිළිගන්න අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් වුණාට දැන් මේවා තියෙන තත්ත්වයන් ගැන බලනකොට දියුණු මානව විද්‍යාවක්, දියුණු සමාජ විද්‍යාවක්, දියුණු ජීව විද්‍යාවක්, දියුණු දේශපාලන විද්‍යාවක් මෙන්න මේ කියන විෂය කරුණුත් එක්ක ගලපමින් අනාගතය ගැන පුරෝකථනය කරමින් තමයි මේ කෘති රචනා වෙලා තියෙන්නේ.
එතකොට යම් ආකාරයට මිනිස් මානව ප්‍රජාවගේ ඓතිහාසික ආකාරයේ බොහොම ප්‍රාථමික විදියක් වෙච්ච ගණේ ගෝත්‍රයේ ඉඳලම ඒ ගණේ ගෝත්‍රයේම සාකච්ඡාව ඉදිරියට වර්ධනය වෙනකොට යම් ආකාරයට ඇතිවෙච්ච සමාජ වෙනස්කම් කිසියම් විදිහට අවදීන් දිහට දක්වනකොට ඒ අවදීන් ලෙස ගින්දර අපට බලය දුන්නේය. ගොවිතැන අප තව තවත් කෑදර කළේය. මුදල් අපට අරමුණු දුන්නේය. විද්‍යාව අප බිහිසුණු මාර්ග වර්ගයක් කළේය. කියන කාරණාවෙදි මම විශ්වාස කරන දෙයක් තමයි මීළඟට මට මතකයි මහේෂ් අපකොඩ මහත්මයාගේ මගේ ලෝකෙන් පසු ලෝකයේ කියන පොත ඉලක්කීමේ අවස්ථාවේදී මට මතකයි අදහසක් පළ වුණා කිසියම් විදිහකට අපේ කිසියම් ආකාරයකට මෙන්න මේ කියන තාක්ෂණීය වෙනස්කම් මත ඒ කියන්නේ පශ්චාත් මානවීය මිනිසා පිළිබඳ සාකච්ඡාවේදී කිසියම් විදිහකට එක්තරා අවස්ථාවක මේ කාබනික මිනිසාව අර බිහිවන අකාබනික මිනිසා විසින් විනාශ කරනවා කියන සාකච්ඡාව මම හිතන්නේ කිසියම් විදිහකට යම් උපන්‍යාසයක් විදිහට ඒ කාර්ය ඉදිරිපත් කරන යම් තර්කානුකූල භාවයක් ඒකේ තියෙනවා කියන කාරණේ අපිට මට දැන් කියව ගන්න පුළුවන් වුණා ඒ කෘති අවසානයේදී කොහොම නමුත් ඊට පෙර රචනා වෙලා තිබුණේ නලින්ද සිල්වා මහත්මයාගේ රචනා වෙච්ච මගේ ලෝකේ වගේ නිර්මාණයක්. එතකොට ඒ නිර්මාණ දිහා බලලා අර පසු විකාර සම්බන්ධයෙන් ඉදිරිපත් කරන දිගුව කිසියම් ආකාරයකට ඉදිරිය සම්බන්ධයෙන් යම් ආකාරයකට අපි දැනුම් පද්ධතියක් ගොඩනගාගෙන සදා උපකාර කරනවා කියන එක තමයි මගේ සාමාන්‍ය මේ සම්බන්ධයෙන් පුද්ගලික අදහස. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන යම් යම් වාද විවාදයන් වලදී යම් ආකාරයකට අපි ගම්පහ මානව සභා පුස්තකාලේ ඉදිරි සාකච්ඡාවලදී මෙන්න මේ කියන සේපියන්ස්ලා කියන සේපියන්ලා කියන මේ කෘතිය සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට වඩා කිසියම් විදිහකට යම් සමාජ සාකච්ඡාවක් ඒ කියන්නේ අපි පුද්ගලයා කේන්ද්‍ර කරගෙන යම් ආකාරයකට මේ කියන සාකච්ඡාව අපි ඉදිරියට කරනකොට යම් ආකාරයකට විශ්වාස කරනවා මේ කියන කෘතිය කියන පාදක කරගත් තොරතුරු විසතා පාවිච්චි කරගෙන මම හිතන්නේ ප්‍රකාශකයෙක් ලෙස සරසවි ප්‍රකාශකයෝ මේ කාර්ය සම්බන්ධයෙන් කටයුතු කරනකොට මම විශ්වාස කරනවා ගම්පහ මානව සභා පුස්තකාලයට මේ පොත ලබා ගැනීමේදී ඒ කියන ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන උපදේශක මණ්ඩලයේ උපදේශකත්වයක් සම්බන්ධයෙන් ලැබුණා. ඉතින් අද දිනේ සාකච්ඡා කරපු මේ සේපියන්ලා නැමැති කෘතිය පිළිබඳව වන කිසියම් ආකාරයකට දල අදහසක් යම් ආකාරයකට ඉදිරිපත් කරන්නට යෙදුනා වගේම යම් ආකාරයකට ඉදිරි බලාපොරොත්තු වෙන සම්බන්ධයෙන් වන සමාජ සාකච්ඡාවකදී මේ කෘති සම්බන්ධයෙන් නැවත සාකච්ඡාවක් කරන්න. ඒ සම්බන්ධයෙන් වන ඉඩ අවසරය අපි ලබා දෙමින්ම දිනේ සාකච්ඡාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.